සුබ දවසක් මම PHI සුරු ඔයාටත් දවසක උණ කැස්ස සෙම්පතෘෂ්‍යාව සමග ඔයාගේ ශරීරයේ යම් ස්ථානයක තද වේදනාවක් ඇති වී එම ස්ථානයේ තද කැසිල්ලක් ඇති වී දින කිහිපයකට පසු ඒ ස්ථානයේ පොකුරු ආකාරයට බිබිලි එනවා නම් එහෙම නැත්නම් රෑෂ් එකක් ඇති වෙනවා නම් ඔයාට අංශ පැපල වෙන්න පුළුවන්. ඉතින් අද මම ඔයත් එක්ක කතා කරන්නේ මෙන්න මේ අංශ පැපල ගැන. පැපල රෝගය සහ මෙම අංශ පැපල එහෙම නැත්නම් herpes zoster කියන මෙම රෝගය. එහෙම නැත්නම් එය shingles කියන නමින් හඳුන්වනු ලබනවා. මෙන්න මේ රෝග දෙකටම හේතුකාරකය වන්නේ වෛරස් ආසාදනය. පැපල රෝගයට අංශ පැපල කියන රෝගය ඇති වෙන්නත් හේතුකාරක වන්නේ එකම වෛරස් කාණ්ඩය. ඒ වෛරස් කාණ්ඩය තමයි varicella zoster කියන වෛරස් කාණ්ඩය තමයි මෙන්න මේ රෝග දෙකම ඇති කිරීමට හේතු වෙන්නේ. නමුත් එකම වෛරස් කාණ්ඩය වුණත් මේ රෝග දෙකෙහි රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වෙනවා. පැපල රෝගය ගත්තම පැපල රෝගියෙකුගේ ශරීරයේ පුරාම බිබිලි ඇති වෙන්න පුළුවන්. නමුත් අංශ පැපල රෝගියෙක්ගේ ඇති වෙන්නේ ශරීරයේ එක් පසකට සීමා වෙලා තමයි පොකුරු ආකාරයට බිබිලි ඇතිවීම සිද්ධ වෙන්නේ. සමාජය තුළ ගත්තම සමාජය තුළ විවිධ දුර්මත තියෙනවා. සමහරක් වෙලාවට ඔයත් මේ රෝගය ගැන වැරදි දුර්මත ඔයා ළඟත් තියෙනවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයත් ඒ වැරදි දුර්මතවල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මම ඒ ගැන ඔයාලට කියන්නම්. ඇතමෙකු හිතනවා එයාලගේ ශරීරයෙන් යම්කිසි සැරක් නිදහස් වෙනවා. ඒ වගේම ඒ හින්දා තමයි ඒ ස්ථානයේ අධික වේදනාවක් ඇති වෙන්නේ. ඒ නිසා තමයි මේ ස්ථානයේ අධික කැසිල්ලක් ඇති වෙලා බිබිලි ඇති වෙන්නේ කියලා ඇතමෙකු විශ්වාස කරනවා. ඒ වගේම සමහරක් අය විශ්වාස කරනවා යම්කිසි සර්පෙක් ගෑවිලා එහෙම නැත්නම් යම්කිසි සතෙක් ගෑවිලා ඔය කැරපොත්තෙක් වගේ සතෙක් ගෑවිලා මේ හේතු හින්දා තමයි බිබිලි ඇති වෙන්නේ කියලා විශ්වාස කරනවා. ඔයාට පැපල රෝගය වැළඳලා නැත්නම් මීට කලින් අංශ පැපල සෑදුණු පුද්ගලයෙකුගේ බිබිලි තුල තියෙන ස්ත්‍රාවයාගේ ශරීරයේ ගෑවුනොත් ඔයාට පැපල රෝගය හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අංශ පැපල කියන එක අපේ ශරීරයේ එක් කොටසකට පමණක් සීමා වෙලා තියෙනවානේ. එතකොට මුහුණේ කොටසකට හැදෙන්න පුළුවන්. ඒ වගේම අපේ උරහිසේ කොටසකට හැදෙන්න පුළුවන්. මේ උදරයේ කොටසකට හැදෙන්න පුළුවන්. ඒ වගේම කොන්ද ශරීරයේ එක් පසකට පමණක් සීමා වෙලා තමයි මෙලෙස ඇතිවෙන බිබිලි ඊටමත් අධික වේදනාකාරී. එමෙන්ම රෝග ලක්ෂණ මතුවන දිනයන් වල ශරීරයට දැඩි වෙහෙසක් දැනෙනවා. මේ දිනවලදී ශරීරයට දැඩි වෙහෙසක් එඟපත් අමාරුවක් ඇති වෙනවා. ඔයා කරන්නට ඕන මේ ආකාරයට ඔයාගේ ශරීරයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙලා මේ ආකාරයට ඔයාගේ ශරීරයේ බිබිලි ඇති වෙනවා නම් ඔයාට සැකයක් ඇතිවන පළමු අවස්ථාවේදීම ඔයා වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න ඕන. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුලින් අංශ පැපල රෝගය 100%ක්ම සනීප කරන්න පුළුවන්. නමුත් ඔයා වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න ප්‍රමාද වෙනවා නම් සමහරක් වෙලාවට ඔයාගේ මුහුණ ආශ්‍රිතව ඇති වෙලා තිබුණොත් ඔයාට අන්ධභාවය වුණත් ඇති වෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විධිමත් විදිහට ක්‍රමවත්ව නිවැරදිව ඖෂධ සම්පූර්ණයෙන් අවසන් වෙනකන් ලබා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. අංශ පැපල සෑදී ඇති රෝගියෙකුට ආහාරයට ගත යුතු සහ නොගත යුතු දේවල් කිහිපයක් තියෙනවා. හිස්ටමීන් තියෙන ඉස්සෝවල වගේ ඉස්සන් ගත්තම ඉස්සන් වල හිස්ටමීන් තියෙනවා. ඉතින් ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ ඒ කියන්නේ මූදු කෑම තියෙනවනේ. ඒ වගේ කෑම කන්න හොඳ නැහැ. ඒ වගේම තමයි අන්නාසි තක්කාලි සැමන් ඒ වගේ කෑම කන්නත් හොඳ නැහැ. නමුත් ඔයා අනිවාර්යෙන්ම වැඩිපුර මොනවද වතුර බොන්න ඕන. දියර ಜಾති වැඩිපුර ලබා ගන්න ඕන. අර මම සඳහන් කරපු ආහාර හැර ඖෂධීය ආහාර ලබා ගැනීම වැදගත් වෙනවා. එතකොට මේ අංශ පැපල රෝගය ඇති වෙන්න හේතුව මොකද්ද? අපි අහලා තියෙන විදිහට දැන් අපිට පැපල රෝගය හැදුනම අපේ ශරීරය තුල ප්‍රතිශක්තිකරණයක් ගොඩ නැගෙනවා. නමුත් අංශ පැපල හැදෙන්නේ ස්නායු පද්ධතිය තුල මෙම varicella zoster කියන මෙම වෛරසය තැම්පත් වෙලා තිබිලා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණ අවස්ථාවක. තේරුණාද? අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණ අවස්ථාවකදී තමයි මෙම රෝගය ඇති වෙන්නේ. ඔය වකුගඩු රෝගීන්ට, ඒ වගේම දියවැඩියාව තියෙන රෝගීන්ට,
ඒ වගේ රෝගීන්ට නිරන්තරයෙන් මේ රෝගය සෑදීමේ හැකියාවක් තියෙනවා. මොකද එයාලගේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ස්ටෙරොයිඩ් කාණ්ඩයට අදාළ ඖෂධ ලබා ගන්න අය. ඒ කියන්නේ අපි අර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ඖෂධ ලබා ගන්න පුද්ගලයන්ටත් මෙම රෝගය ඉතාමත් ඉක්මනින් වැළදෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න, ඔයා ආතතියෙන් ඉන්නවා නම් ඔයාගේ ස්නායු සම්ප්‍රේෂකවල වෙනස්කම් ඇති වෙලා ඒ ස්නායු සම්ප්‍රේෂකවල සිදුවන වෙනස්කම් හින්දා ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා කියන්නේ ඔයාට මේ රෝගය සෑදීමේ හැකියාවක් තියෙනවා. මේ රෝගේ වැළදීලා තියෙන සිටින පුද්ගලයෙක් නම් ඔයාගේ ඇතිවෙන්නා වූ තුවාල සම්පූර්ණයෙන්ම සනීප වෙනකම් නාන්න හැම හොඳ නැහැ. හේතුව ඔයාගේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරන රෝගී තත්ත්වයක් නැවත ඇති වුණොත් මේ රෝගය දරුණු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා තුවාල සේදීමක් සිද්ධ කරනවා නම් අනිවාර්යෙන්ම සැර අඩු බේබි සබන් එකක් තමයි ඔයා භාවිතා කරන්නට ඕන. ඔයා ගර්භණී මවක් නම් ඔයාගේ ගර්භණී සමයේ මුල් අවධියේදී මේ රෝගය හැදුනොත් කිසිදු ප්‍රශ්නයක් නැහැ. විධිමත් ආකාරයට ඖෂධ ලබාගෙන සුවය ලබා ගන්න පුළුවන්. නමුත් ඔබගේ ප්‍රසූතිය ආසන්න අවස්ථාවකදී මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වුණොත් එය ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. වයස අවුරුදු 50-60 පවුන පුද්ගලයන්ට මේ රෝගය හැදීමේ හැකියාවක් තියෙනවා. හේතුව එම වයසේදී ඒ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා තියෙන හින්දා. ඉතින් ඔයාට දැන් මේ අංශ පැපුල කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ඇති. ඒ වගේම අංශ පැපුල රෝගය සෑදෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ඇති. ඒ වගේම මේ අංශ පැපුල රෝගයේ සංකූලතා මොනවාද කියලාත් ඔයාට අවබෝධයක් තියෙනවා මේ විදිහින්. ඉතින් මේ අංශ පැපුල රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ඔයාලට තියෙනවා. ඉතින් මේ රෝගය ගැන ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඉදිරියේදීත් මේ ආකාරයේ සෞඛ්‍ය පණිවිඩ මා විසින් ඔයාලට ලබා දෙනවා. හොඳට මතක තියාගන්න, අංශ පැපුල රෝගය හර්පීස් සොස්ටර් නමින් හැඳින්වුවාට ලිංගාශ්‍රිත රෝගයක් වන හර්පීස් කාණ්ඩයේ රෝගයක් නොවන බව.